ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා cnc.lk YouTube channel එකට මේ වෙලාවේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ව්‍යාපාරය එහෙම නැත්නම් කර්මාන්තයේ ඉන්ඩස්ට්‍රි එක next level එකට ගෙනියන තාක්ෂණයක් සම්බන්ධයෙන්. ඒ තමයි CNC තාක්ෂණය. CNC තාක්ෂණය පාවිච්චි කරලා ඔබේ කර්මාන්තයේ next level එකට ගෙනියන්නේ කොහොමද? කොහොමද අපි නිවැරදි CNC යන්ත්‍රයක් තෝරගන්නේ? ඒ CNC යන්ත්‍රයේ ලේස් එකක් වෙන්න පුළුවන්, ෆයිබර් ලේස් එකක් වෙන්න පුළුවන්, ප්ලාස්මා කටර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් woodworking round එකක් වෙන්න පුළුවන්, water jet machine එකක් වෙන්න පුළුවන්, blade එකක් වෙන්න. අපි CNC යන්ත්‍රයක් කොහොමද අපේ ඉන්ඩස්ට්‍රි එකට යොදාගන්නේ? ඇත්තටම CNC යන්ත්‍රයක් අපේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍යද? එහෙම අවශ්‍ය නම් මොන වගේ යන්ත්‍රයක් අවශ්‍යද කියන කාරණාව තමයි ඉදිරියේදී වීඩියෝ සීරීස් එකක් විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝටම බොහොම ආරාධනා කරනවා, බොහොම ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොන වගේ CNC යන්ත්‍රයක් ඔබට යොදාගත්තොත් ඔබේ ඉන්ඩස්ට්‍රි එක next level එකට ගෙනියන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. ඒත් එක්කම විශේෂයෙන් මේක තෝරගනිද්දී ඔබ පාවිච්චි කරන මැටීරියල් එක එහෙම නැත්නම් ඔබ කපන්න හදන්නේ එහෙම නැත්නම් ඔබ එන්ග්‍රේව් කරන්න හදන්නේ ඔබ මාක් කරන්න හදන්නේ මොන වගේ මැටීරියල්ද? මේ මැටීරියල් එකට ගැලපෙන CNC යන්ත්‍රය මොකක්ද? එහෙම නැත්නම් ඒ CNC යන්ත්‍රයට පාවිච්චි කරන්න ඕනේ මෝටර්ස් මොනවද? එහෙම නැත්නම් ඒ වගේ පවර්ස් මොනවද? නැත්නම් ඒකට පාවිච්චි කරන්න ඕනේ software මොනවද? ඒ software කොහෙන්ද ගන්න තියෙන්නේ? නැත්නම් machine එකක් අපි import කරනවද? එහෙම නැත්නම් ලංකාවේ නිෂ්පාදකයෙක්ගේ machine එකක් හදා ගන්නවද? මෙන්න මේ වගේ කිව්ලොකුයි කාරණා බොහොමයක් කතා කරන්නත් බලාපොරොත්තු වෙන අපේ වීඩියෝ සීරීස් එකේ. ඒ නිසා හැමෝටම නැවත වතාවක් ආරාධනා කරනවා අපිත් එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගේ දැනුම තවදුරටත් පුළුල් කරගන්න බොහෝ දේවල් අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි ඔයගොල්ලන්ට කියනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට දැනට තියෙන ගැටලු එහෙම නැත්නම් ඔයගොල්ලෝ අලුතෙන් CNC යන්ත්‍රයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් CNC යන්ත්‍රයක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරුනත් අපි හැමෝටම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද CNC යන්ත්‍රය තෝරගන්නේ? එහෙම නැත්නම් කොහොමද CNC යන්ත්‍රයකින් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න කියලා. ඒකින්ද සුබ දවසක් කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමි. හැමෝම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මම ආදරේ ඉන්නවා.